Hi ළමයි. ඉතින් අපි දැන් වීඩියෝ හදලා ලංකාවේ ඉඳන් මේකෙන් අද ඔයාලට පෙන්වන Ferrari එක F50 එකක්. හරි අපි යමු වීඩියෝ එකට. Hi ළමයි. මම මේ කාර් එක ගැන විස්තර පොඩ්ඩක් කියන්න ගත්තොත් මේක F50 එකක්. බුරංගෝ කියන බ්‍රෑන්ඩ් එකේ එකක් මේක. මේක ළමයි මේ මම ගත්තේ ජපාන් වල තියෙනවා කියන්නේ බ්‍රෑන්ඩ් නිව් නෙමෙයි. ඒ කියන්නේ යූස් කරපු කාර් ළමයි මේ කියන්නේ දැන් මේක එන්නේ ළමයි මේ නට් දෙයක් එහෙම දාන්න පුළුවන් අර බොක්ස් එකේ එන එකක් මේක. අනේ ලස්සනට තියන්න තියෙන එකක්. ඉතින් මේක ළමයි මෙහෙම එළියට දාලා තිබුණේ ඒගොල්ලෝ බොක්ස් එක නැතුව. දාලා ඒ වගේ මේ වගේ වාහන ළමයි එහෙ ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ගානෙන් කෙලින්ම 150ක් විතර අඩුයි. අඩුවට ගන්න පුළුවන්. මේක මම වඩ ගාන කියන්න අඳුර සර්ප්‍රයිස් වෙන ගානකට මම මේක ගත්තේ ඇත්තටම. මේ මම මේකේ වාහනේ දැන් ඉස්සරහට පෙන්නන්නම්. මේක තමයි ඉස්සරහට පේන්නේ. ළමයි Ferrari බැජ් එක උනත් ළමයි මාරම ලස්සන. ඒක පේන්ට් එක උනත් ළමයි මේ ඒකේ පේන්ට් එකෙත් අර දැනෙනවා මෙතන Ferrari නිකන් බැජ් එකේ ඇතුලේ අර ආසියාගේ එහෙම ඒක දැනෙනවා ළමයි. ඒ තරම් ක්වොලිටි එකට හදලා තිනවා. ලයිට්ස් දෙකත් ළමයි ඔක්කොම මේ වලින් තියෙන්නේ. ප්ලාස්ටික් වලින් තියෙන්නේ ඒක නම්. එතකොට සිග්නල් ලයිට් උනත් ඒවත් මාරම ක්වොලිටි එකට තියෙනවා. තව ළමයි මේකේ ඉස්සරහා මෙතන Ferrari ලෝගෝ එක තියෙනවා. එයා වෙන්ස් ටික තියෙනවා. තව ළමයි මේකේ ඉස්සරහා දැන් අපි ඉස්සර ගැන කතා කරාම මෙන්න මෙහෙම මේක ඕපන් කරන්න පුළුවන් ළමයි මේ දැක්කද මාර කොලි වල ක්ලෝස් වෙන සවුන්ඩ් එකෙන් තිරන්නේ කොහොමද ක්වොලිටි කියලා ආල්ට එක ඇතුළ පෙන්නුවොත් එහෙම ළමයි මේ තියෙන ෆ්‍රන්ට් එකේ ඇතුළ මෙතන ෆෑන් වගේක් තියෙනවා වාහනේ න මම හිතන්නේ මෙතන මේ වයිපර් එකට එන මෝටර් එකයි ඒව ටික තියෙනවා ඇත්තේ ඒ ටික තියෙනවා ඒ ටික තමයි තියෙන්නේ මෙතනින් බැලුවාම ළමයි ඇතුළේ අර ෆෑන් වගේ තියෙන ටික පේනවා මේ ඒරෝඩයිනමික් වලට මේ හදපුවම ළමයි මෙහෙම උලන් එයා එක ඇවිල්ලා මෙහෙම උඩින් යන්න තියෙන්නේ. එතකොට වාහනේ හොඳට පොළොවට බදලා තියෙනවානේ. මේක ළමයි ඇත්තටම Ferrari වල දෙවියෙක් වගේ සලකන වාහනයක් ඇත්ත ජීවිතේ. ඊට පස්සේ ළමයි සයිඩ් එක ගැන කතා කරොත් එහෙම ළමයි සයිඩ් එකෙන් දෙන Ferrari කියලා දාලා තියෙනවා. මෙතන ඇලවිල්ල ළමයි රෝද හතරම කැරකෙනවා. ඒ වගේම රෝද හැර වෙනවා. තව ගොඩාක් ෆීචර්ස් වගේ තියෙනවට පෙන්නන්නම්. මේක ඩෝ එක මෙහෙම ඕපන් කරගන්න පුළුවන්. ඕපන් කරගත්තට පස්සේ ළමයි මෙතන ගහලා තියෙනවා F50 කියලා. එතකොට මේ ෂට් එක අරින මේ කෑල්ල තියෙනවා. මෙතන ඩෝ එකේ බින් වගේකුත් තියෙනවා. ඊට පස්සේ ඇතුළ ඔහොම පේනවා. ගත්තොත් එහෙම ඇතුළ රෙඩ් ඉන්ටීරියර් එකක් තියලා සීට් බෙල්ට් එකේ මේ කෑල්ල වුණත් එහෙට මෙහෙට කරන්න පුළුවන් මේ පොඩි කෑල්ල. ඒක නම් චුට්ටක් මෙතනින් මෙයා වෙලා තින්නේ. හරි දැන් ඔහොම තමයි තියෙන්නේ. මේ ඇතුළේ ඉන්ටීරියර් ළමයි පේන විදිය. මං ඩ්‍රයිවර්ගේ පැත්ත එහා පැත්තෙන් පෙන්නන්නම්. මෙතන ළමයි එයා වෙන්ට් එකක් තියෙන්නේ. බැජ් එකක් ගහලා තියෙනවා. ක්ලෝස් කරාම ওই ටික තමයි පැත්තෙන් පේන්න තියෙන ළමයි. පිටිපස්ස තමයි ළමයි ලස්සන ගෑලරි තියෙන්නේ. එහෙනම් මේ ඩ්‍රයිවර්ගේ පැත්ත පෙන්නන්න. ඒ පැත්තෙත් ළමයි Ferrari බැජ් එක තියෙනවා. ඇතුළට යන පුළුවන් එයා වෙන්ට් එක තියෙනවා. ඩෝ එක ඕපන් කරගත්තා. මෙන්න තියෙනවා ළමයි ඩ්‍රයිවර්ගේ පැත්ත. ඔයාලට පේනවා ඇති මාරම ඩීටේල් ටිකක් තියෙන ළමයි. මාර ලස්සනයි. මේ මෙතන Ferrari ලගේ ස්ටියරින් වීල් එක දෙනවා මම ඔයාලට වෙන්නේ මේ කැපුවාම රෝද කැපෙනවා. ඔය දැන් එකකින් කපනකොට ඔන්න රෝදෙන් කැපුවාම මේක ඔයාලට පේනවනේ. ඔක්කොම මේ මෙතන වයිපර් එක දාන එක අනම්මන ඔක්කොම ටික තියෙනවා. නොබ් ටික ඔක්කොම තියෙනවා. මීටර් එකෙත් මේ ඩෑෂ්බෝඩ් එකේ පේන්න තියෙනවා. මේ තින්න ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ඔයාලට මම කිව්වේ. එහෙම ඇඩ්ජස්ට් කරන්න පුළුවන් කෑල්ල. ඊට පස්සේ එහෙම පස්සට ගියාට පස්සේ මෙතන ගියර් නොබ් එක තියෙනවා. මේ ඔක්කොම ඇත්ත විදියටම කාර් එකෙත් එහෙමමයි ඉන්නේ. ඒ විදියටම තියෙනවා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මේකේ ස්පෙෂල්ම කෑල්ල පිටිපස්ස. මෙතන මේ කාර් එක පිටිපස්ස ලයිට් ඔක්කොම තියෙනවා. ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. එක්සෝස්ට් ටිකක් තියෙනවා. මෙතන මේ අර ඒරෝඩයිනමික් වල තමයි මෙහෙම ඩිසයින් එකක් තියෙන්නේ. පත වින් එකක් තියෙනවා. මෙතන ඇතුලේ ඔයාලට පේන ඇති එන්ජින් එක ඇතුලේ එන්ජින් බේ එක මේ පේනවා මේකේ. මේකේ ළමයි එක මොඩල් එකක් තිබුණා. මේකේ හුඩ් එක ඕපන් කරලා කන්වර්ටබල් එකක් විතර පාවිච්චි කරන්න පුළුවන් මොඩල් එකකුත් තිබුණා. මේක මෙහෙම ඕපන් කරගන්න තියෙන්නේ. අදයි ඔන්න ඕපනින් එකේ තියෙන ළමයි. මෙන්න තියෙනවා ළමයි. වුණා. ඔන්න ඒ වැහෙනකට විසඳුමක් දීලා තියෙනවා මේගොල්ලෝ. මෙහෙම තමයි ළමයි මේක පේන්නේ. මම ඔයාලට දැන් මේක එන්ජින් එක ඔක්කොම පෙන්නන්නම්. මේ තියෙන ළමයි ඔයාලට එන්ජින් එක පේන විදිය. මෙතන මේ සස්පෙන්ෂන් දෙක තියෙනවා. මේකේ ළමයි සස්පෙන්ෂන් ඇවිල්ලා තිබුණේ මේ ඇතුල් පැත්ත. හරිද? මම ඒක ටෙක්නොලොජි එක මන් දන්නේ නැහැ. මේ එහෙම තමයි තිබුණේ. මේ තියෙන එන්ජින් එකේ F50 කියලා ගහලා තිනවා. මෙතනත් මේ Ferrari කියලා ගහලා තින්නේ. මෙතන කෑලි ගොඩක ඔයාලට Ferrari කියලා බලා ගන්න පුළුවන්. Ferrari ඊට පස්සේ මෙතන මේ කප් දෙකෙත් තියෙන Ferrari කියලා ගහලා. මිදිලා මේක ඇතුළ මේක මේ වැහෙනවනේ. වැහෙන එකට ඇත්ත වාහන එන විදියට මේකේ තියෙනවා කෑල්ල ගන්න. තිබ්බා. ඔන්න ඕකේ. done. මේ වාහනේ සම්පූර්ණ විස්තරේ තියෙනවා නම් මේක පිටිපස්ස අරගුවා මෙන්න මෙහෙම.
Ferrari එක ගහලා දාන Bronco කියලා ගහලා තිනවා F50 කියලා ගහලා තිනවා මෙතන ගහලා තිනවා ළමයි මේකේ ඇත්ත වාහනේ 4.7 ලීටර් 12 cylinders ඒ ගහලා දෙනවා maximum output power එක තියෙනවා මේක horse power 520ක් ළමයි speed එක තියෙනවා කිලෝමීටර්ස් තියෙනවා per kilometers 325ට තියෙනවා බිඳුව ඉඳන් 100ට යන ළමයි 3.8යි තප්පර යන්නේ බර දාලා දිනවා 1230යි මේකේ මේක made in Italy මේක ස්කේල් එක මෙතන ගහලා තින්නේ හැමදාම Ferrari කියලා නම් ගහලා තියෙනවා ඊට පස්සේ ඔයාලට මම මේක පෙන්නන්නම් මේ තියෙන ළමයි මේකේ මේ අර හැර වෙනකොට නම් මම කැරි බෑල් ටික මේ වත් ඒ විදිහ ඇත්ත වාහන විදියට මේ දාලා තිනවා ටයර් එකමත් රබර් මේ මං හිතන්නේ මේක මේ ගියර් බොක්ස් එකද වෙන්න ඕනේ මේ ගියර් බොක්ස් එකක් වගේ මේක තමයි මම හිතන්නේ ළමයි මේක ගියර් බොක්ස් එක වෙන්න ඕනේ ගියර් බොක්ස් එක වගේ ඉස්සරහ ටයර් වලට පිටපස ටයර් එක පළල් ඇත්ත වහනවත් එහෙම නෙන්නේ මේ වගේ ස්පෝර්ට්ස් කාර් වල ස්පෝර්ට් නෙමෙයි මේවා ගෙලිම සුපර් කාර්ස්ද මොනවද මන් ඒ කැටගරි කියන්නේ ඉතින් මේ විදිහට තමයි මේක තියෙන්නේ හරි ලස්සන කාර් එකක් මේක ළම මම වඩ ගාන කියනවා ගෝනේ මේ ගාන උනේ ළමයි ලංකාවේ සල්ලි රුපියල් 4000යි මේ ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු බයි බයි